ඒ වේදිකාවේ ෆීලිංස් සමග ගයන්නට මයිතුනේ හිතවතියනි සරත් කුලාංග නැමැති මේ පුරවරේ පවත්වනු ලබන්නේ. එhmenan සරත් කුලාංග නැමැති චරිතයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට පැවැත්වූ වේදිකාවේ ඊශන ප්‍රධාන අපේ වාද්‍ය වෘන්දයට එක්ව ගයන්නට තවත් අපේ පුරවරේ ගායන ශිල්පියෙකුට මා ඇරයුම් කරනවා කියලා කලාකරුවෙක් විදියට මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. එහෙමනම් ජය වේවා කුලාංග සහෝදරයා වෙනුවෙන් අපි ගීතයක් ගායනා කරමු. නටන්න ඉන්න අය එන්න ඉස්සරහට අපි නටමු ගයමු. මේ 6 වෙනිදර කරන්න තියෙන වෙන මොනවත් නෙමෙයි. අපේ පර්ස් එකේ තියෙන සල්ලි කාටවත් හොරකම් කරන්න නොදී අපි කොහොමද රැකගන්නේ කියන එක අපි තීරණය කරන්න ඕනේ. දුක් විඳින ජනතාව ඉන්නවා. එදිනදා ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නේ නේ සරත් අයියේ. අපි කොහොම අමාරුවෙන් උදේ පාන්දර පිටත් වෙලා හවස 5-6 වෙලා ගෙදරට එනකොට කොට්ටාශේ නියෝජනය කරන මේ සරත් කුලාංග නැමැති ආදරණීය මිත්‍රයා දිව්‍ය හිමියෙන් මේ ප්‍රදේශයේ සියලුම දේවල් වලට වග කියයි. සරත් කුලාංග විශිෂ්ට ජයග්‍රහණයක් මේ රැකඩ කොට්ටාශයෙන් අනිවාර්යෙන් තමුන්නාන්සේලාගේ ඇඟිලි තුඩෙන් ලබා දෙන බව මට විශ්වාසයි. ඒ විශ්වාසයේ උඩ මා විශ්වාස කරනවා ආනි ඩිංගත් ඉන්න කෝය ඇද්ද පොඩ්ඩක් වෙන්නකෝ ඇයිද කලබල අහක බල බල එයන්නේ ඩිංගත් එන්නකෝ නියමිතව තිබෙනවා. එසේ තිබියදී මා ඔබට මතක් කරන්නට කැමතියි. මා හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ Tamanගේ සම්පතක් අපි සලකන්නේ එහෙමයි. ඔහු ජාතික සම්පතක්. ඒ ජාතික සම්පත ජාතික කාර්යයක් වෙනුවෙන් උරෙන් උර ගැටි නගරයේ සැලසුම් කරලා ලබන ආදායමුත් එකතු වෙලා අදූෂිත දක්ෂතා තියෙන කණ්ඩායමක් අවශ්‍යමයි මෙය පාලනය කරන්න. ඒ උපරිම සුදුසුකම තියෙන්නේ ජාතික ජන බලවේගී කණ්ඩායමට පමණමයි. මේ කියන්නේ බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා විසඳිච්ච නැති ප්‍රශ්න, උත්තර නැති ප්‍රශ්න තව බාස්කට් එකකට දාන්න පුළුවන්. අද යන්න. වැඩක් කරගන්න යන්න. නිලධාරියා නැහැ හෙට එන්න කියනවා. හෙට ගියාම කියනවා කෑම පැය නැත්නම් අසනීපයි අනිද්දා එන්න. ඒ දවස් ගියාම සබ්ජෙක්ට් එක මාරු කරා ෆයිල් එක නැහැ ආයෙ එන්න. ඉතින් අපි හොයනවා. මොනවද හොයන්නේ?